वारे सुदनामाने वामतिन पितासुन कड़क्या दुलाज प्रथम पांडु आरे प्रथम पांडु पिलिगानट होंद पांडु अकेवर यमुकले पांडु पहारडी बैकवर्ड दुगा मसूर्य सुदनाम काविश राइट अमोद विकेट आकारेन यमुकला पांडु दावंत लॉफ्ट डाउन पहारा केलकනවා ලකුණු 6යි දාබර කඩාලවල හිතවතුනේ උඩ මත් හොඳ දායකත්වයක් ලබා දෙන කඩකේ අඩුගම සූර්ය සුදනාමාන එපා ලකුණු 9 මුල් ලකුණු සංඛ්‍යාව සුදනම් ඊළඟ පන්දු යමු කරන්නට හොඳ පාන්දුවක් ඉවර යමු කරන්නේ දකුණ තින් කවිදු දාබර කඩාලවල හිතවතුනේ රයිට් ආමෝද විකට් ආකාරයෙන් යමු කළ පාන්දුවට දාවන්ත ලොෆ්ට් ඩවුන් පහරක් කෙලකනවා මාකින් පස් දිනක රඳවාගෙන දිවනවා අචානක රයිට් ආමෝද විකට් ආකාරයෙන් පන්දු යමු කරන්න හොඳ පාන්දුවක් එවර රාණසිංහ විනිශ්චයකාරතුමන් පස්සු කරගනිමින් රයිට් ආමෝද විකට් ආකාරයෙන් ඊළඟ පන්දු යමු කරන්න එවර පාරක් කෙලකනවා පාන්දුව තරමක් ලොන් ඔෆ් කලබ්බට පන්දු යදී යන්නේ ඉක්මන් ලකුණකින් පිටිකරු අනුගලය නුකඩකියා දුලා ජිදිරි පන්දු ආරක්ෂාත්මක කරන්නේ යවද විකට් ආකාරයෙන් හොඳ පන්දුවක් සුදනාමානේ චානක සුසන්ත රයිට් ආමෝද විකට් ආකාරයෙන් පන්දු යමු කරන්න දර්ශනය lofted on drive පහරක් එලකනවා පන්දුව ලොන් ඔන් ද සීන් ලකුණු 6ක් වකට පරිවර්තනය කරා අන්තයේ යම්කිසි වෙනසක් සිදුවන්නේ නැහැ ඕවද විකට් ආකාරයෙන් යමු කරන්නේ තිරණාත්මක මීලක පන්දුව යමු කරගන්නට සුදනාමානේ චානක සුසන්ත රාණසිංහ විනිශ්චයකාරතුමන් පස්සු කරගන්නේ මීලක පන්දුවට දාවන්ත පුල් පහරක් එලකනවා පන්දුව ඩීප් බැක්වර්ඩ් ස්කාග මාලාව සාර්ථක කරගන්නට මහේ සුඩුගම සූර්යවර පාරක් එලකනවා උඩ පන්දුවක් වශයෙන් නැදී යන නමුත් සාර්ථක වන්නේ නැහැ කිසිදු ක්‍රීඩකයෙක් තුන්වන පන්දුව ආරේ මීලක පන්දුව වම්මතින් පිටාසුරකට කැදුලා ඉදිරියේ දාවන්ත පුල් පාරක් එලකනවා ඩීප් බැක්වර්ඩ් ස්කාලේ ගියලින් ලාවක පන්දු යවනා දිව්‍යනවා රයිට් අමෝවද විකට් ආකාරයෙන් මිලක පන්දු යමු කරන්නේ හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් නමුත් සාර්ථක වන්නේ නැහැ නිපන්දුවක් හැටියටයි ලාරා විනිශ්චයකාරන්ට හැකිතා කිමුණින් තරංගය ආරම්භ කළ යුතුයි නැවතත් එයාත් හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යමු කළේ කඩුල්ල පිටුපස් සිට ක්‍රීඩකයා ලෙවන් හැලඹගේ ගිය අතට පන්දුව ඇදී යන්නේ අවසාන පන්දුව විනිශ්චයකාරතුමන් පස්සු කරගනිමින් නෑවර දුලා දවන්ත පුල් පහරක් එල්ල කරානේ डी बैकवर्ड स्कूल स्ट्राइकर्स කණ්ඩායමේ ආරම්භක පිටිකරු අනුගලේ වරද්දවන්ත පුල් පහරක් එල්ලකනවා නම් උසාර්ථක වන්නේ නැහැ ස්කාලේ ගිහලින් ආහාර කැඳවා ගන්නේ ශාන්ත අලවිස විශ්වවිද්‍යාලේ නකුරු ශාස්ත්‍ර හැදෑරු ක්‍රීඩකයාගේ ප්‍රථම පන්දුවට පහරක් එල්ලකනවා පන්දුව තරමක් ඩීප් ෆයිනල් එක කලාපෙන් පන්දුව ඇදී යන්නේ එක් ලකුණයි දෙවන ලකුණත් පහසුවෙම ක්‍රීඩා පිටියේ පැතිමාරු කරගත් ආබාධන ක්‍රීඩකයා සුදනාම් නලින්ද රණසිංහ විනිශ්චයකාරතුමන් පාස් කරගනිමින් ඊළඟ පන්දුව එවරත් පාරක් එල්ලකනවා පන්දුව ඩීප් ෆයිනල් එක දෙසට ස්ථානගත වන්නේ එක් ලකුණයි දෙවන ලකුණ ලබා ගද්දී දුවද්දී දැවියාමට අසුනවා තවමත් අවසන් පන්දුව ආරය තුල තෙක්ම පිට හසුරුවන් ලබන්නේ එවර පාරක් එල්ලකනවා පන්දුව ඩීප් බැක්වර්ඩ් ස්කාලෙක් දෙසින් පහසුවෙන්ම එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා දෙවන ලකුණ අතිතමයි දිව්‍යනවා තමන්ගේ සීමාව සිට රාණසිංහ විනිශ්චයකාරතුමන් පස්සු කරගන්නේ වරවඩුගම සූර්ය දවන්ත පුල් පහරක් එල්ල කරනවා කවින් දිල්හාරදී දවන්ත පහරක් එල්ල කලේ සුදනාම් ඊළඟ පන්දු යමු කර ගන්නට හොඳ පන්දුවක් එවර නම් තරමක් දර්ශනය කර ගන්නට අපහසු ආකාරයක් දක්නට ලැබුණා කෙසේ වෙතත් එක් ලකුණයි දේවරංජි ආරම්භක පිටිකරු ඉදිරියේ පන්දු ආරක්ෂාත්මක කරන්නේ රයිට් ආමෝද විකට් ආකාරයෙන් යමු කරන ප්‍රථම පන්දුව තුලදීම කෙලින්ම පන්දුව කඩුල්ලේ දැරුණා සමගින් ධනංජයට ක්‍රීඩා පිටින් ඉවත් යන්නට සිදුවනවා දාබර කඩාලවල 9ක් තුල ලකුණු 57ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට දිව්‍යනවා නිපුණෝද විකට් ආකාරයෙන් යමු කළ කැටි පන්දුවට දාවන්ත ලොෆ්ට් ඩවුන් රා පහරක් එල්ල කරනවා ආරම්භක පන්දු ආරේ තුන්වන පන්දු යමු කරන්න සූදානම් වන්නේ රයිට් ආමෝද විකට් ආකාරයෙන් ලාරා විනිශ්චයකාරතුමන් පස්සු කරගනිමින් හොඳ පන්දුවක් එවර යමු කරන්නේ පාදේ පන්දුවට ඇවට එන්නේ ලකුණක් ළඟනවතත් තමන්ගේ සීමාව සිට සිය පන්දු ආරේ සිවන පන්දුව රයිට් ආමෝද විකට් ආකාරයෙන් යමු කරන්න හොඳ පන්දුවක් නොවේයි තරමක් ආරේ මිලඟ පන්දුව නිපුන් තරංග දිව්‍යනවා විනිශ්චයකාරතුමන් පස්සු කරගනිමින් පන්දු යමු කරන්න එවර පාරක් එල්ල කරනවා පන්දුව ඩිමිඩිකට් දිසින් දාක්ෂාන්දමින් පන්දුව නතර කරගන්න ලැබුවා දාබර කඩාලවල හිතවතුනි වමතෙන් පිට හසුරන සලාත් ඉදිරියේ පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නේ එයාර හොඳ පන්දුවක් බ්ලොක් ගෝලය තුලට පන්දු යමු කරන්නේ ඉක්මන් ලකුණක් වෙන පිටිකරු අනුගලේ පැතිමාරු කර ගන්නවා එම ලකුණු 45යි ජයසීමා ඉලක්කය දිව්‍යනවා රයිට් ආමෝද විකට් ආකාරයෙන් එවර උඩ පන්දුවක් වශයෙන් නැදී යන්නේ කෙසේ වෙත අතරක ගන්න ඉඩ කඩ නැහැ ඉක්මන් ලකුණකින් පිටිකරු අනුගලේ සැහැරේ දෙවන පන්දුව ක්‍රියාත්මක කර ගන්න රයිට් ආමෝද විකට් ආකාරයෙන් එවර ලොෆ්ට් ස්ට්‍රයික් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා පන්දුව ලොනෝන් ඉහලින්
සුදානම් මීලක පන්දුව චමිල ක්‍රියාත්මක කර ගන්නට එවර ෆ්ලික් පහරක් කෙලකිනුමට වෑයම් කළා සාර්ථක වන්නේ නැහැ. ඉක්මන් ලකුණකින් පිතිකරු අනුගලේ සාර්ථක පැතිමාරු කර සොහොය ඥාතික වන විශේෂ හෙළඹගේ මේ දිනවල ශ්‍රී ලංකාවේ 20 තරඟ සඳහා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් සංචාරණයක් වී තිබෙන අතර එවරත් පහරක් එල්ල කරනවා අවුඩ පන්දුවක් වශයෙන් ඇදී යන්නේ ස්කාලික් කලාපයෙන් අවුඩ පන්දුව සුරකිව රැක ගන්නවා සමගින් ලෙවන් හෙළඹගේ ක්‍රීඩකයා පේශර දසුරුදිරියේ පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නේ යවද විකට ආකාරයෙන් හොඳ පන්දුවක් පිට පරයමින් කඩු රකින්න උඩුගම සූර්ය අතර පන්දු ඇදී යන ක්‍රීඩකයා අසනත් ඉදිරියේ තුන්වන පන්දු ආරේ ප්‍රථම පන්දුව රයිට් ආමෝද විකට ආකාරයෙන් ඉත්තාමත් හොඳ පන්දුව කෙලිම කඩු මා හිතන්නේ මෙවැනි කාලය කළමනාකරණය කරගත යුතු අවස්ථාවක නොකළ යුතු ක්‍රියාවක් සිදු කරන්නේ දාබර කඩාලවල හිතවතේ දෝරුවල ෆෝටෝස් පන්දුව හමුවේ පහර එල්ල කරනවා පන්දුව ඩී බෑක්වර්ඩ් ස්කාල ගිහලින් උඩ පන්දුවක් වශයෙන් පරිවර්තනය වන්නේ අයමට දිව්‍යනවා තමන්ගේ සීමා සිට ඕවද විකට ආකාරයෙන් එවර පාරක් එල්ල කර ගන්නවා පන්දුව ලොන් ඔන් කලාපයට ඇදී යන්නේ ඉක්මන් ලකුණකින් පිතිකරු වන්නේ විනිසුරු පසු කර ගනිමින් එවර හොඳ පන්දුවක් නොවේයි වයිඩ් පන්දුවක් නිපන්දුවක් හැටියට ප්‍රියජනක සුභාග සහිත අපූර්ව අපගේ සහෘද හිතවතා ඈවර කවද දිල්හාර ලොෆ්ට් ඩොන්ඩ්‍රා පහරක් එල්ල කරනවා කෙසේ වෙතත් උඩ පන්දුවේ රංග මදුෂාන් සුරකිව රැක ගාදී සම්පත් කඳවා ගන්නේ දාබර කඩාලවල හිතුවතිනි පන්දු යොමු කරන්නට එම ලකුණත් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි එවර පාරක් එල්ල කර ගන්නවා නමුත් තරම් සාර්ථක වන්නේ නැහැ ඉක්මන් ලකුණකින් පිතිකරු ආනගලේ සාධක පැතිමාරු කර ගන්නවා ලකුණු 30ක් ලබා ගත යුතුයි තරඟේ ජය ගන්නට පාරක් එල්ල කර ගන්නවා තරම් විශ්වාසකින් නොවේ පන්දු පහර එල්ල කරේ දසුන් වෙරාගොඩ කණ්ඩායමේ කලමනාකාරීත්වය හොබවන ක්‍රීඩකයා දකුණතින් පිටාසුර ක්‍රීඩකයා ඉදිරි මීලක පන්දු ක්‍රියාත්මක කර ගන්න සූදානම් වන්නේ එවර පාරක් එල්ල කර ගන්නවා ඉතාමත් වේගෙන් පන්දුව ඩී බෑක්වර්ඩ් ස්කාලික් දෙසින් ඇදී යනවා කෙසේ වෙතත් සිට මීලක පන්දුව යොමු කර ගන්නට එවර අතද පන්දුවක් පහරක් එල්ල කර ගන්නවා පන්දුව සම්පත් දිව්‍ය යනවා තමන්ගේ සීමා සිට පන්දු යොමු කර ගන්නට හොඳ පන්දුවක් යනව තරඟේ ජයත්පත් කර ගන්නවා ගෝලි ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තීරණාත්මක තරඟේ ජයත්පත් කර ගන්නවා සමගින් මීළඟ තරඟය ආරම්භ කර